සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න ලක්ෂාන් ටෙක්නික් channel එකට. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් use කරන social media එකක් තමයි YouTube කියන්නේ. ඉතින් ඔයාලා YouTube එකේ ඔයාලා search කරන දේවල් හැමෝටම බලා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු ඔයාගේ search history එක off කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ මෙන්න මේක ගැන තමයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම YouTube application එකට එන්න. ඊට පස්සේ ඔයාලා මේ search icon එක එකපාරට touch කරන්න. ඔයාලා YouTube එකේ search කරපු ඒවා මෙන්න මේ විදිහට පල්ලයට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම අද කියලා දෙන්නේ මෙන්න මේක off කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා මෙතනින් back වෙන්න. දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන උඩින් තියෙන මේ setting icon එකක් අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ option ගණනාවක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් එන්න ඕන 7 වෙනියට තියෙන manage all history කියලා. ඔයාලා අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ interface එකකින් open වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා හරි ලකුණක් එක්ක save in your YouTube history කියලා. අන්න ඒක touch කරන්න ඔයාලා. ඒක touch කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙන turn off කියලා button එකක්. ඔයාලා අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයා මේ නිල් පාට බටන් එක ටච් කරලා ඔයාලා මේ go it කියන එක දෙන්න. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට YouTube history එක off කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා තව ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයා මීට කලින් search කරපු ඒවා ඔයාට මෙතනින් delete කරගන්න පුළුවන්. ඒකට ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මේ delete icon එකක් තියෙන්නේ auto delete on කියලා. අන්න ඒක touch කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් next කියලා බටන් එකක්. ඔයාලා ඒකටත් යන්න. ඊට පස්සේ ඔයා මේ go it කියන එකක් දෙන්න. ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට තමයි මේවා delete කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක එකපාරක් refresh කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම සාර්ථකව මීට කලින් බලපු ඒවත් මම YouTube එකේ මෙන්න මේ විදිහට තමයි delete කරගත්තේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට ඔයා කලින් බලපු ඒවා delete කරගන්න. ඉතින් ඔයාට එච්චර දෙයක් කරන්න නැහැ. මෙන්න මෙතන auto delete කියන එකට පල්ලෙන් තියෙන delete icon එකක්. අන්න ඒක touch කරාට පස්සේ ඔයාට සාර්ථකව මේවා delete කරගන්න පුළුවන්. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම මේවා delete කරගන්න. එතකොට ඔයා බලපු ඒවා වෙනත් කෙනෙක්ට බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට මේක off කරගෙනම තියාගන්න. ඉතින් ඔන්න ඕක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් channel එකට subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා.